දැන් මේ සුපිරි හඳක් ගැන අපි කතා කරනවා බොහෝ දෙනෙක්. ඒට අමතරව ජනවාරි 3 4 සෙනසුරාදා ඉදිරි දවස්වල රාත්‍රිය අහස බැලුවොත් ප්‍රධාන උල්කා වර්ෂාවලින් එකක් අපිට දකින්න පුළුවන්. කොඩ්රයිට් උල්කා වර්ෂාව. ඒක සාමාන්‍යයෙන් හොඳටම බලා ගන්න නම් අලුයම 4 5 6 වගේ කාලය තුල 4යි 5යි අතර ඊශාන්‍ය දිග පැත්තට තමයි මේ වෙනවා පේන උල්කා. සාමාන්‍යයෙන් පැයකට 80ක් විතර අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේක ඇවිදilla මේ ධූමකේතුවක හැදුණු කොටස් නෙමෙයි. මේ ග්‍රහකකින් ආපු කොටස් වශයෙන් තමයි හඳුන්වන්නේ. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම ජනවාරි 3 තවත් විශේෂත්වයක් තියෙනවා. අත් වශයෙන්ම මේ අවුරුද්දේ පොහේවල් 12ක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය මාසෙට එකයිනේ. පොහේවල් 13ක් තියෙනවා. මැයි මාසේ දෙකක් තිබෙනවා. එතකොට මේ ජනවාරි මාසේ තියෙන එක පොහොයයි. ඒ පොහොය දින චන්ද්‍රයා අනිත් දින වලට වැඩියෙන් දීප්තියකින් පේනවා. දැන් මේකට ඒ නිසා බොහෝ අය කියන්නේ සුපිරි චන්ද්‍රයා කියලා. එතකොට සාමාන්‍ය වෙන්දට දකින්නට වැඩිය 114ක් විතර ලොකුවටත් 130ක් විතර දීප්තිමත්වත් පේනවා. ඒක පුරුදු කෙනෙකුට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේ චන්ද්‍රයා පායනත් එක්කම මේක බලන එක හුඟක් හොඳයි. චන්ද්‍රයා පෘථිවියට ඉතාම කිට්ටු වෙනවා 3 වෙනිදා දවල් ලංකා වේලාවෙන් දවල් 3:32ට. ඉතින් ඒ නිසා ඒ කිට්ටුවම තියෙන අවස්ථාවකදී පුරහඳ ඇති වුණොත් පොහොයක් ඇති වුණොත් එතකොට මේ චන්ද්‍රයා ටිකක් ලොකුවට පේනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රයා පෘථිවියට ගමන් කරන්නේ කිලෝමීටර් 3,84,000ක විතර දුරකින් ඉලිප්සාකාර මාර්ගයක. මේ ඉලිප්සේ අර ළඟටම එන පෘථිවියට ළඟටම එන අවස්ථාවකදී මේ පුරහඳ ඇති වුණොත් එවිට මේක සුපිරි චන්ද්‍රයක් වෙනවා. සාමාන්‍ය සුපිරි චන්ද්‍රයක් වෙන්න කිලෝමීටර් 3,60,000ට වඩා අඩු දුරක් චන්ද්‍රයත් පෘථිවියත් අතර තියෙන්න ඕනේ. මෙවර හැබැයි ඒක කිලෝමීටර් 3,62,000ක් විතර කිට්ටු වෙන්නේ. ඒ නිසා සමහර අය මේක සුපිරි චන්ද්‍රයක් නෙමෙයි කියලාත් කියනවා. මොකද ඒ පොඩි වෙනසක් තියෙන නිසා. කෙසේ වෙතත් මේ ඔබට දැක ගන්න පුළුවන් චන්ද්‍රයා පායනවත් එක්කම පොහේ දවසේ. ඊළඟට විශේෂත්වය තියෙන්නේ මේත් සමගම බ්‍රහස්පති ග්‍රහලෝකය චන්ද්‍රයාට ළඟින්ම පිහිටනවා. ඉතින් මේ බ්‍රහස්පති ඉතාත්ම දීප්තිමත් මේ දිනවල. හේතුව මේ ජනවාරි 10 වෙනිදා වෙන විට සූර්යගේ විරුද්ධ පැත්තට යනවා. එතකොට සම්පූර්ණ දීප්තිමත් මේ අපිට දිස් වෙනවා. ඉතින් ඒ නිසා ඉතාම දීප්තිමත්ව බ්‍රහස්පති ග්‍රහලෝකයත් ඒ අසල චන්ද්‍රයාත් දැක ගන්නට පුළුවන්. දැන් සමහර අය මේ සුපිරි චන්ද්‍රයාට කියනවා මේ සුපිරි චන්ද්‍රයා වෙන්නම අවශ්‍ය නැහැ. ජනවාරි මාසේ චන්ද්‍රයාට වුල්ෆ් මූන් කියලා කියනවා. මොකද යුරෝපීය රටවල් වල ශීත කාලේට වෘකයෝ ක්‍රියාත්මක වෙලා සද්ද කරන නිසා තමයි ඒකට ඒ නම දාලා තියෙන්නේ. ඒ වගේ එක එක මාසවල චන්ද්‍රයන්ට වෙන වෙන නම් දාලා තියෙනවා. ඉතින් ඒක මේ සුපිරි චන්ද්‍රයට සම්බන්ධතාවයක් නැහැ. කෙසේ වෙතත් ඔබට හොඳට බ්‍රහස්පති ග්‍රහලෝකයේ පෘථිවිය වගේ 1323 ගුණයක් විශාල බ්‍රහස්පති දැක ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට මේ අවස්ථාව නැවත උදා වෙනවා ජනවාරි 31ත්. බ්‍රහස්පති සහ චන්ද්‍රයා එක ළඟ පිහිටනවා. ඊට අමතරව ජනවාරි මාසේ 23 වෙනිදා චන්ද්‍රයත් එක්කම සෙනසුරු ග්‍රහලෝකය සහ පෘථිවියගේ 700